මේ තියෙන්නේ itel super S26 Ultra එක. මේක රිලිස් වුණේ රුපියල් 89999කට. හෝ රුපියල් 90000 සෙග්මන්ට් එකට itel device එකක් ගන්නවද කියලා ඔයා හිතන්න පුළුවන්. හැබැයි මේ device එක මගේ අතට හම්බෙලා ආසන්න වශයෙන් සතියක් විතර පාවිච්චි කරාට පස්සේ itel devices ගැන මං හිතන් හිටපු දේවල් හැම එකක්ම වෙනස් කරන්න පුළුවන් වුණා මෙන්න මේ Super 26 Ultra කියන device එක පාවිච්චි කරාට පස්සේ. ඔව් මේ වෙනකොට itel කියන brand එකේ budget එහෙම නැත්නම් entry level smartphone වලට විතරක් සීමා වෙන්නේ නැතුව ඔන්න mid range segment එකටත් ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට ලංකාවේ නිල වශයෙන් එන එහෙම නැත්නම් ඔෆිෂියලි රිලීස් වෙන සමහර ස්මාර්ට්ෆෝන් වලට වඩා දෙගුණයක් ස්පෙක් තියෙන. මං කියන්නේ මේ ප්‍රයිස් එක නෝන්ද? කියන්නේ අනිත් device රුපියල් 80000 90000 වගේ අපි අරන් කම්පෙයාර් කරලා බලද්දි මේක ඒ වගේ ඩබල් ස්පෙක් හම්බෙනවා. විශේෂයෙන්ම මට හිතා ගන්නවත් බැරි Antutu score එකක් හම්බුනේ. එහෙම නැත්නම් benchmark එකක් ගන්න පුළුවන් වුණා මෙන්න මේ Super 26 Ultra එකට. සරලවම කිව්වොතින් මේක perform කරනවා Qualcomm Snapdragon 732G එක සහ Snapdragon 4 Gen 2 එක වගේම MediaTek Helio G99 එකේ performance වලට සමගාමීව itel device එකක්. ඒකින්ද අපි මේ device එක unbox කරලා full review එකක් බලමු මේක ඔයාලට ගැලපෙනවද නැද්ද කියලා. වීඩියෝ එකට යන්න කලින් මේ itel එක ඉතිහාසයක් මම ඔයාලට කියන්නම්. සරලවම කිව්වොතින් මේක powered වෙලා තියෙන්නේ ලෝකේ Transition කියන company එක mouse සමාගම විදියට අරගෙන. මොකද ඒකේ යටතේ තමයි Infinix itel සහ Tecno කියන brands තුනම run වෙන්නේ සහ accessories වලට ප්‍රසිද්ධ Oraimo කියන brand එකත් යැපෙන්නේ. එහෙන් බලද්දී එකම mouse සමාගමකින් ආපු මේ devices බොහෝ දුරට එකම විදිහේ design language එකක් වෙන්න පුළුවන්, performance වෙන්න පුළුවන් සහ අනිත් දේවල් එක හා සමාන වෙන්න පුළුවන්. ඒකෙන්ද මගේ අතට මේ device එක හම්බුනාම මට මේක feel උනේ Infinix ලගේ Hot 60 Pro Plus එකක් එහෙම නැත්නම් Tecno ලගේ Spark 40 Pro Plus එකක් අතට ගත්තා වගේ. ඉතින් ඒ devices පාවිච්චි කරපු අය දන්නවා ඒවල තියෙන quality එක සහ ඒවල තියෙන performance එක මොන වගේද කියලා. මේ device එකත් ඒවට සමාන හින්දා එකම mouse සමාගමකින් එන හින්දා මං හිතනවා ඉස්සරහට itel ගැන කිසිම විදිහකින් බය වෙන්න අවශ්‍යතාවයක් නැතුව මිලදී ගන්න පුළුවන් device එකක් කියලා. කොහොමවත් ලංකාවට ගෙන්නලා බෙදා හරින්නේ Abans සමාගම යටතේ. ඒකෙන් ඔයාලට අවුරුද්දක genuine company වගකීමක් සහ TRCSL approved device එකක් විදිහට තමයි මේක ඔයාගේ අතට හම්බෙන්නේ. ඔබට පේනවා ඇති ටිකක් වෙනස් විදිහේ box එකක් තියෙන්නේ. කළු පාටින් ඇවිල්ලා තියෙන වගේම itel logo එක Super 26 Ultra කියලා සඳහන් වෙනවා. ඒ වගේම itel AI phone සහ මේ display එකේ spec එක ගත්තොත් කලින් කිව්වා වගේම ලංකාවේදී Infinix Tecno ඇරෙන්න වෙන කිසිම brand එකක මේ වගේ spec එකක් මේ price එකට ඔයාලට හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේකට Gorilla protections තියෙනවා, IP rating තියෙනවා, 6 years fluency experience එකක් ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. වගේම back එකෙත් මේකේ තියෙන main key points ටික බලා ගන්න පුළුවන්. ඉතින් આ device එක unbox කරපු ගමන්ම extra box එකක් තියෙනවා. ඒක ඇතුලේ සුපුරුදු පරිදි SIM remote tool එක, paperwork කොහොමවත් මේකත් එක්ක ඔයාලට tempered glass එකකුත් free හම්බෙනවා. සහ ඒක attach කරන අනිත් clothing accessories ටිකක් තියෙනවා. ඒකින්ද ඔයා මේක මිලදී අරගෙන tempered glass හොයන්න මහන්සි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට හම්බෙනවා MagSafe support කරන back cover එකක්. මේක charge වෙන්නේ නැහැ. මොකද මේකට wireless charging support කරන්නේ නැහනේ. කියන්නේ MagSafe තියෙන power bank එකක් වෙන්න පුළුවන් cable එක තියෙන. එහෙම නැත්නම් car එක වගේ MagSafe support කරන dock එකක් තියෙනවා නම් මේක ඒකට hold කරන් යන්න තමයි මේ විදිහේ back cover එකක් ඔයාලට ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව මේ තියෙන device එක සහ USB type C cable එකත් එක්ක 18 watt charging dock එක බලා ගන්න පුළුවන්. simple unbox එකක්. ඉතින් මේ device එක අතට ගත්තම එහෙම නැත්නම් මේකේ design එක සහ build quality ගැන කතා කරොත් itel device එකක් කියලා කියන්නවත් බැරි තරමට improve කරලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ කලින් කිව්වා වගේ Infinix සහ Tecno කියන brands දෙක. මොකද එකම සමාන design language එකක් තියෙන්නේ. මේ price range එකේ තියෙන හීනිම phone වලින් එකක් මේක. ඒ වගේම curve panel එකක් ගිහිලා තියෙනවා ඉස්සරහට සහ පිටුපසට. SIM tray එක තියෙනවා. මේකට nano SIM දෙකක් දාන්න පුළුවන්. සහ මේකට එන්නේ single speaker එකක්. ඒ වගේ මේක අතර මාර්ම comfortable කියන්න පුළුවන්. මොකද ආසන්න වශයෙන් වෙන්නේ gram 168ක් වගේ. ඒ වගේ මේකේ thickness එක ගත්තත් ආසන්න වශයෙන් මිලිමීටර් 6.8යි. ඒ කියන්නේ ලංකාවේ හීනිම ෆෝන්ස් කම්පෙයාර් කරලා බලනකොට මෙයාලගේම Infinix සහ Tecno වලට විතරයි මේක සිහින් වෙන්නේ. එහෙම නැතු අනිත් බ්‍රෑන්ඩ්ස් හැම එකක්ම මීට වඩා මහතයි. එහෙන් බලද්දි ලංකාවේ තියෙන සිහින්ම බරාඩුම curve phone එකක් තමයි මෙන්න මේ Super 26 Ultra කියන්නේ. මේකේ කලර්ස් දෙකම මං හිතන්නේ ලංකාවේ මිලදී ගන්න පුළුවන්. මට හම්බෙලා තියෙන්නේ මේ Sapphire Black
බ්ලූ කියන කලර් එක. මොකද මේ ලයිට් එක එහාට මෙහාට වැටෙනකොට මේකේ ග්‍රේ කලර් එකක් ඇවිල්ලා මික්ස් වෙලා පොඩි ලයිට් ඉෆෙක්ට් එකක් එනවා වගේ දැනෙනවා. කර්ව් ඩිස්ප්ලේ එකක් තිබ්බත් ඔයා කිසිම විදියකින් මේකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව මේකට සෑහෙන හොඳ ඩ්‍රොප් ප්‍රොටෙක්ෂන් එකක් පවා ලබා දීලා තියෙනවා. මොකද මෙයාලා කියනවා මීටර 1.5ක් උඩ ඉඳන් මේකට වැටුණත් ඩැමේජ් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන ස්ක්‍රීන් එක ප්‍රොටෙක්ට් කරන්න Corning Gorilla Glass 7i එක සහ මේකේ බොඩි එක එහෙම නැත්නම් මේකේ ෆ්‍රේම් එකට මෙයාලා පාවිච්චි කරලා තියෙනවා Titan Shield structure එකක්. ඒකේ හින්දා තමයි අර වගේ anti drop resistant එකක් මේකට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේකට වතුරෙන් ආරක්ෂා වෙන්න IP65 කියන රේටින් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් එහෙම බලද්දි drop protection එකකුත් තියෙනවා, screen protection එකකුත් තියෙනවා, හොඳ සහ IP rating එකකුත් මේකට ලබා දීලා තියෙනවා. කොහොමුණත් මේකට පොඩි පින්නකින් පොඩි වැස්සකින් ආරක්ෂා වෙන්න පුළුවන් සහ ඩිස්ප්ලේ එකේ වතුර තිබ්බත් ඔයාලට මේක ඇක්සස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම බලනකොට මේකේ ප්‍රොටෙක්ෂන් එක සහ බිල්ඩ් ක්වොලිටිය මේ ප්‍රයිස් රේන්ජ් එකේ හැටියට Infinix සහ Tecno කියන බ්‍රෑන්ඩ්ස් දෙක අතෑරියම අනිත් බ්‍රෑන්ඩ්ස් වලට සෑහෙන තරගයක් දෙන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ itel Super 26 Ultra කියන්නේ. කොහොමුණත් මේ කැමරා මොඩියුල් එක දැක්කම ඔයාලට හිතුනේ නැති මේකේ කැමරා 4ක් 5ක් තියෙනවා කියලා. එහෙම නෑ. මේ කැමරා මොඩියුල් එහෙම නැත්නම් කැමරා රින්ග්ස් 4ක් පේන්න තිබුණට මේකේ වැඩ කරන්නේ එක කැමරා එකයි. අනිත් එක තියෙන්නේ මේ ෆ්ලෑෂ් ලයිට් එක විදියට සහ අර ඩමි කැමරාස් තුනක් දාලා තියෙන්නේ මේකේ ඩිසයින් එකට විතරයි. itel device එක මම කවදාකවත් බලාපොරොත්තු නොවෙච්ච ඩිස්ප්ලේ එකක් තමයි මෙන්න මේ Super 26 Ultra එකට මෙයාලා ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ. මේ ප්‍රයිස් රේන්ජ් එකට යන්න පුළුවන් high quality panel එකක් කියලා මට බය නැතුව කියන්න පුළුවන්. විශේෂයෙන්ම Infinix සහ Tecno ඇරුණම වෙන ලංකාවේ රිලීස් වෙන කිසිම බ්‍රෑන්ඩ් එකක මේ තරම් ස්පෙක් එකක් වාට මේ ප්‍රයිස් රේන්ජ් එකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔව් ඒකට ප්‍රධාන හේතුව තමයි මේකට තියෙනවා අඟල් 6.78ක 1.5K resolution එකක් තියෙන 144 වගේ high refresh rate එකක් තියෙන 4500 nits peak brightness එකක් තියෙන 3D curve AMOLED panel එකක්. wow මේ ස්පෙක් එක ඔයාලට හරියටම ගණන් වලින් තේරුණා නම් ඔයාලා දන්නවා itel එසේ මෙසේ පිම්මක් නෙමෙයි තියලා තියෙන්නේ කියලා යාගේ devices upgrade වලින්. ඔය විශේෂයෙන්ම entertainment purpose වලට හෝ වෙන ඕනම high quality production එකක් බලන්න පුළුවන් panel එකක් තමයි මේකට include කරලා තියෙන්නේ. මොකද AMOLED panel එකක් තියෙනවා. ඒකින්ද deep black experience කරන්න පුළුවන්. 4500 nits තියෙන හින්දා outdoor visibility එකයි කතා කරන්න දෙයක් නැහැ. 144 Hz තියෙන හින්දා smoothness එක ගැනත් ඔයා worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සහ curve panel එකක් comfortable සෑහෙන ලොකු panel එකක් කියලා ඔයාට බැලූ බැලමට පේනවා. කොහොම නමුත් මේකේ refresh rate එක ගැන කතා කරොත් මෙයාලා සඳහන් කරන්නේ 144 Hz නේ. නමුත් මම පාවිච්චි කරද්දි ගොඩක් තැන්වලදී මට එක්ස්පීරියන්ස් කරන්න හම්බුනේ 120 Hz එක. සමහර ඇප්ලිකේෂන්ස් වලට විතරයි 144 Hz සපෝට් කරන්නේ. එහෙම බලද්දී 120 Hz මේ ප්‍රයිස් රේන්ජ් එකට දැම්මත් AMOLED panel එකක් එක්ක සෑහෙන ලොකු එක්ස්පීරියන්ස් එකක් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. වීඩියෝ එක පටන් ගද්දී මම ඔයාලට කිව්වා මේ ප්‍රයිස් රේන්ජ් එකේ මම ෂොක් වුණා කියලා මේකේ තියෙන performance වලට. මේ තියෙන්නේ මීට පැයකට විතර කලින් මම ගත්ත රිසල්ට් එකක්. Antutu score එක 6,88,793යි. ඒක හිතා ගන්නවත් බැරි ස්කෝ එකක් කියලා කියන්න පුළුවන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන අනිත් ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ්ස් එක්ක කම්පෙයාර් කරද්දී. ගොඩක් ඩිවයිස් වල එන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 4 ලක්ෂ 5 කියන සීමාවේ. ලක්ෂ 6ටත් වඩා උඩින් ගිහිල්ලා තියෙනවා. ඒ performance එක ටෙක් enthusiast කෙනෙක් නම් මම දන්නවා මේක සෑහෙන ලොකු අගයක් කියලා මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකකට. මොකද ලෝකෙම තියෙන RAM hike එක SSD hike එකත් එක්ක සෑහෙන විදියට ෆෝන්ස් වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. එහෙම බලද්දී ලක්ෂයකට අඩුවෙන් මේ වගේ performance එකක් දෙන ස්මාර්ට්ෆෝන් තියෙන ඉතාම සුළුතරයක් විතරයි මෙයාලගේ Infinix සහ Tecno ඇරෙන්න අපිට වෙන බ්‍රෑන්ඩ් එකක් නම් කරන්නවත් බැරි තරම්. කොහොම වුණත් මේකට 8GB RAM එකක් එනවා, 256GB internal storage එකක් එනවා සහ UniSoC T7300 කියන 6 nanometer SoC එකකින් තමයි මේක powered වෙලා තියෙන්නේ. කලින් කිව්වා වගේම මේක compare වෙන්නේ Qualcomm Snapdragon 732G කියන chip එක සහ එයාලගේම 4 Gen 2 එක වගේම Helio G99 සහ Qualcomm Snapdragon 6S Gen 3 කියන SoC වලට සමගාමීව. එතකොට හිතා ගන්න මේකේ තියෙන performance එක ඔයාලට මොන විදියටද බලපාන්නේ කියලා. කොහොම නමුත් games කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ශ්‍රී ලංකාවට බලන්න PUBG උනා 60 fps කිසිම frame drop එකක් නැතුව ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම එදිනෙදා පාවිච්චි කරන application කිසිම lag එකක් නැතුව මේකේ experience කරන්න පුළුවන්. විශේෂයෙන්ම මෙයාලා සඳහන් කරනවා අවුරුදු 6ක් ගියත් මේකේ speed එක drop වෙන්නේ නැතුව මෙයාලට ආරක්ෂා කර දෙන්න පුළුවන් කියලා. ඉතින් කැමරාව පැත්තට ආවොත් කලින් කිව්වා වගේ මෙතන කැමරා 4ක් නැහැ. එක කැම් එකයි තියෙන්නේ. එකත් මෙගාපික්සල් 50කින්
සහ සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 32කින් බලාගන්න පුළුවන්. ඉතින් හොඳට ලයිට් තියෙනවා නම් ඔයාලට හයි ක්වොලිටි ඉමේජ් එකක් මේකෙන් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේම මේ සෑම්පල්ස් වලින් ඔයාලා අයිඩියා එකක් ගන්න මේකේ ෆොටෝස් මොන විදිහට තියෙන්නේ කියලා අවසානයේදී ඔයාලට 2K වීඩියෝ එකක් 30 fps වලින් ෂූට් කරන්න පුළුවන්. බැටරි එක පැත්තට આવොත් මිලියම්පියර් 6000ක් ඔයාලට හම්බ වෙනවා. ඒක සෑහෙන ලොකු වගයක්. ඒ වගේම සෑහෙන සිහින් ෆෝන් එකකට තමයි මේ වගේ ලොකු කැපැසිටි එකක් මෙයාලා ඉන්ක්ලූඩ් කරන්නේ. ඉතින් දවස් එකමාරක් ඔයාලට ඊසිලි මේක පාවිච්චි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම Infinix සහ Tecno ඔයාලට ලබා දෙන bypass charging කියන පාසුකමත් ඔයාලට මේකේ තියෙනවා. ඒකින්ද ගේම්ස් ගහද්දී බැටරි එක ගැන වවුරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම මේක දකින ලොකුම අඩුපාඩුව තමයි මේකට දෙයිලා තියෙන charging speed එක. 18 watt. මේක නම් මේ වගේ ෆෝන් එකකට හැරෙන්නවත් මදි. කරන්න දෙයක් නැහැ. OS එක පැත්තට આવොත් Android 15 උඩ බේස් වෙච්ච මෙයාලගේ Itel OS 15 බලා ගන්න පුළුවන්. සමහර විට major software updates 3ක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා. මොකද Infinix සහ Tecno ඒ විදිහටම ඒ පාත් එකේ යන හින්දා බොහෝ දුරට මේ device එකට ලැබෙන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන clean UI experience එක මම හිතනවා ඔයාලට මේ price range එකේ හොඳ experience එකක් ගන්න පුළුවන් කියලා. මේකේ තියෙන features විදියට ඔයාලට instant transfer application එක පාවිච්චි කරලා iPhone එකට data transfer කරන්න පුළුවන් ගොඩක් ඉක්මනින් Infinix සහ Tecno වගේම සහ NFC තියෙනවා. ඒකින්ද ඔයාලට Google Tap to Pay option එකට යන්න පුළුවන්. ඒ වගේම මේකේ free link calls පහසුකම තියෙනවා. සහ Infinix Tecno වල තියෙන features ඒ විදියටම ඔයාලට මේකේ experience කරන්න පුළුවන්. මේ device එක ගැන මගේ අදහස ගත්තොත් Itel device එකකින් මම කවදාකවත් බලාපොරොත්තු නොවුණු result එකක් තමයි මේ Super 26 Ultra එකේ බලා ගන්න පුළුවන් උනේ. මොකද සෑහෙන ලොකු ස්ටෙප් එකක් මෙයාලා තියලා තියෙනවා. ඒ කියන්නේ entry level වල ඉඳලා කෙලින්ම mid range segment එකට සහ අනිත් brands වලට කරට කර තරඟ කරන්න පුළුවන් විදිහේ performance එක්කම. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් විදිහට මම දකින්නේ මෙයාලගේ mother company එක. මොකද ඒ company එක through තමයි Tecno, Infinix සහ Itel, Oraimo කියන brand set එක run වෙන්නේ. ඒකින්ද එයාලගේ තියෙන innovation එක්ක මෙයාලටත් ගොඩක් ලොකු දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපි මීට අවුරුදු 10කට 15කට කලින් Itel device එකක් තිබ්බ තැනයි අද වෙනකොට තියෙන තැනයි කියන්නේ අහසට පොළොව වගේ තැනක්. ඉතින් මිලදී ගන්න පුළුවන් වාට ලංකාවේ ඕනම අබාන් ෂෝරූම් එකකට ගිහලා එහෙම නැත්නම් ලංකාවේ authorized reseller කෙනෙක් ළඟට ගිහිල්ලා සහ TRCSL approval අවුරුද්දක genuine company එකක් කීමක් තියෙනවා. යන්න පුළුවන් හොඳ option එකක්. මොකද මේ price range එකට මම දැක්ක ළඟදී release වුණ 80000ට ෆෝන් එකක් HD+ resolution display එකක් තියෙන සෑහෙන slow phone එකක් හොඳ brand name එකකින් ඒ වගේ 3 ගුණයක් විතර spec දීලා තියෙනවා මේ Itel S26 Ultra එක. ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්.